ආයුබෝවන් ඔයාලට. අපේ ජීවිත හැමෝගෙම හරිම විවිධාකාරයි. ඒ වගේම හරිම පුදුමාකාරයි. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා දුක සැප කියන මේ අටලෝ දහමත් එක්ක දෝලණය වන අපේ ජීවිතවලට එලියක් එකතු කරන්නට අපේ බුදුදහම අපිට උදව් උපකාර වුණත් අපි හැමෝම දන්නවා ඒ දහම පිළිබඳව අපිට ප්‍රායෝගිකව ඔයාලගේ ජීවිතවලට කොහොමද එකතු කරගන්නේ කියන කාරණාව යම් කිසි විදියක දුර්වලකමක් තියෙනවා. ඒ හින්දාම අපේ ජීවිතේ ගොඩක් තැන්වලදී තමන් ගැන විතරක් හිතලා තමන්ගේ අයිතීන් ගැන පමණක් හිතලා වැඩ කරන අවස්ථා ඕන තරම් අපිට දැක ගන්නට පුළුවන්. ඒකට ඔබත් මමත් ඇතුළු අපි හැපදෙනාම සාක්ෂි දානවා. ඒ හින්දාම අපේ දහම අපි කොහොමද අපේ ජීවිතයට ඇතුළත් කරගන්නේ කියන කාරණාවත් ඒ වගේම අටලෝ දහමට කම්පා නොවි ජීවත් වෙන්නට අපි කොහොමද මඟ හදාගන්නේ කියන කාරණාවත් අපි මේ අවස්ථාවේදී හිතර ගන්න ඕනේ. ඒ හින්දා මේක මහා ලොකු ධාර්මික කාරණාවක් නෙමෙයි. ඒක අපි හැමෝටම බොහොම සරල පොන්චි ඒ වගේම පොදු කාරණාවක්. ඉතින් මේ පොදු කාරණාව ඇතුලේ අපි කොහොමද ගමන් කරන්නේ? අපි මේ කාරණාව ඇතුලේ කොහොමද අපේ ජීවිතය හදාගන්නේ? අපි හැමදාමත් එකම විදිහට මේ ජීවිතේ ගෙවනවද? තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ධර්මය එච්චරටම අපේ ජීවිතයට ඇතුළත් වෙන්නේ නැහැ. බොහොම සතුටෙන් ඉන්න එක තමයි අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කියන කාරණාව. හැබැයි නොදැනුවත්වම අපි යන මේ ගමනේ යම් කිසි දවසකදී අපි පරිණත භාවයට පත් වෙනකොට ඒ ජීවිතයේදී අපිට හිතෙනවා මේ ධර්මයේ තිබෙන යම් යම් කාරණාවන් අපේ ජීවිතවලට ගැඹුණා නම් ඒක කොයිතරම් දෙයක්ද කියලා. ඒ නිසා මේ තරුණ ජීවිතයේදී පුංචි පුංචි ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු පහදු කරගෙන මේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා. ඒ හින්දාම ඔයගලන්ට මතක් කරන්නට කැමතියි අපි පුංචි පුංචි දේවල් අපේ ජීවිතයට එකතු කරගමු. ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ ගෙවන ලෞකික ජීවිතයට යම් කිසි සහනයක් ලබා දෙන්නට අපේ ආගමට අනුව අපේ මම දන්නවා මේ කාරණාව බෞද්ධ හෝ බෞද්ධ නොවන බොහෝ පිරිසක් අසන්නට පුළුවන්. ඒ හින්දාම ඒ හැමෝටම තමන්ගේ ජීවිතයට යම් යම් පමණකින් දායක කරගෙන මේ කරුණු කාරණාවන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ආදේශ කරගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතය හැමදාමත් හොඳ තත්වයකටපත් වෙයි. ඉතින් බලාපොරොත්තු වෙනවා මෙතෙන් සිට පුංචි පුංචි දහම් කරුණු ඔයාලගේ ජීවිතවලට එකතු පහදු කරගනිමින් මේ අපි ගෙවන ලෞකික ජීවිතය සාර්ථකව කරගන්න අපි හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි එතකන් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.